ඔබ නැවතත් ස්වාධීන පුවත් සමගයි. ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ පරීක්ෂණ වසර ගණනාවක් පුරා පසුගිය රජය ක්‍රියාත්මක කළේ නැති බව පුරවැසි සංවිධාන එකමුතුව පවසනවා. දැනට ක්‍රියාත්මක මෙම පරීක්ෂණ යටපත් කිරීමට කවුරුන් හෝ උත්සාහ දරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී එම එකමුතුව අවධාරණය කළේ. එම පරීක්ෂණ යටපත් කිරීමේ උත්සාහයක් පවතින බැවින් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන්නා. හමුදාවේ මොන තරාතිරම කවුරු වුණත් මොන දේශපාලන නායකයෙක් වුණත් අනිවාර්යයෙන්ම මේ ඝාතන හෙළිදරව් කළ යුතුමයි. කිසිම මාධ්‍යවේදියෙකුගේ ඝාතන අපි වහන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි පාරට බහැලා අර කරනවා කියන එක මතක තියාගන්න කියලා හදපු ආණ්ඩු වෙනුයි පත් කරපු ජනාධිපතිවරයාටයි හමුදාවටයි පොලිසියටයි නීතිපති දෙපාර්තමේන්තුවටයි ආරක්ෂක ලේකම්ට අපි අනිවාර්යයෙන්ම කියනවා. අභ්‍යන්තර පරීක්ෂණ පවත්වනකොට ඒව වසා දමනවා නම් අපි ඉල්ලා හිටිය යුතුයි ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍යයි. ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට විරුද්ධ වීම මම හිතන හැටියට නොසන්ඩාල අශීලාචාර දේශපාලනය තවදුරටත් මේ රටේ ස්ථාපිත කරන්න හදන උත්සාහයක්. ප්‍රගීත් එක්නැලිගොඩ විතරක් නෙවෙයි මරපු හැම දෙනා පිළිබඳවම විභාගයක් කරලා මේ රට ශිෂ්ට සම්පන්න රටක් වශයෙන් ඉදිරියට ගෙනියනවද නැද්ද කියන එකට පිළිතුරක් දෙන්න. මේවට වග කියන්න ඕනේ මේ මූලික වශයෙන් මේවා පිටිපස්සේ හිටපු දේශපාලන බලවේග, දේශපාලන බලවතුන්, දේශපාලන වාසි ලබාගත් අය. ඒ නිසා අත වශයෙන්ම මේවා පිළිබඳ සත්‍ය හැකියාවක් දුරට එළිදරව් කරන ආකාරයේ ක්‍රියාවලියක් තමයි අවශ්‍ය. එක්නැලිගොඩගේ ඝාතනය වසන් කරන්නට කවුරුන් හෝ උත්සාහ කරනවා නම් ඒ විතරක් නෙමෙයි. ලහන්ත වික්‍රමතුංග, නිමල රාජන්, පොද්දල ජයන්ත, දැනට ස්වාධීන රූපවාහිනී මහවලගේ එතකොට දෙපානම සිරස මෙදිරේ ගහපු එක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඒ ජනක පණ්ඩාත සිසිත සොහුරන් ඝාතනය වෙච්ච හැටි මොටර් සයිකලේ හැප්පිලා දරටුගාමීගේ ලලිත් කුමාර කූගන් මේ සියලු ඝාතනයන් සීල අතුරුදහන් වීම අනිවාර්යෙන් මේ රජය සෙවිය යුතුයි. මේ සත්‍ය වසන් කරන්න උත්සාහ කරන්න එපා. අද එක්තරා පත්‍රයක තියෙනවා බුද්ධි අංශ ප්‍රධානීන් මේ අත්අඩංගුවට ගන්න කියලා. මේ යුද්ධයට දායක වෙච්ච පිළිබඳව අපේ කිසි විරෝධයක්වත් අපි ඔවුන්ට තියෙන ගෞරවය ප්‍රණාමය මේ සමාජය ඇතුලේ තියෙනවා. නමුත් ඔවුන් විසින් යම්කිසි වරදක් කරා නම් ඔවුන්ට මේ සමාජය ඇතුලේ තියෙන ඕන දඬුවම් විධීමේ ක්‍රමවේදයක්. දිනපතා ඉහළ යන අනතුරු අවම කිරීමේ ජාතික වැඩපිළිවෙලට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙරට විද්‍යුත් නාලිකාවක් අනතුරු අවම කිරීමේ දැනුවත් කිරීම සඳහා එක්වන ප්‍රථම අවස්ථාව මෙයයි. දිනකට මාර්ග අනතුරු නිසා අවම වශයෙන් 10 දිනකට වැඩියෙන් මිය යනවා. මේ තත්ත්වය අවම කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කිරීමට ජාතික රෝහල, රථවාහන පොලිසිය, මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, සීමා සහිත ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම හා ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය තීරණය කළා. මෙහිදී අනතුරු අවම කිරීමේ පණිවිඩ රැගත් කෙටි පූරක 30ක් ඇතුළත් DVD පට ශ්‍රී ලංකාව පුරා නොමිලේ බෙදා දීමට සීමා සහිත ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඉදිරිපත්ව සිටිනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික අවශ්‍යතාවක්සේ සලකා මෙම කෙටි පූරක ස්වාධීන රූපවාහිනිය මගින් නොමිලේ විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අදාළ කෙටි පූරක ඇතුළත් DVD පට මූලිකව ලබා දෙනු ලැබුවේ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙතයි. එය භාර දෙනු ලැබුවේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ජගත් කුලතුංග මහතායි. මේ IT නාලිකාව ඇතුළු අපි මේ ආයතන කිහිපයක් එක්කහු වෙලා සමස්ත ජනගහනයට තමයි මේ සත්කාරය සිද්ධ වෙන්නේ. මේ රටේ හතර දික් භාගයේ මාර්ගවල සිදුවන අනතුරු අඩු කරගන්න, මරණ නැති කරගන්න විශාල දායකත්වයක් මේ මගින් සැපේන බව අපිට කියන්න පුළුවන්. ඉනතුරුව රථවාහන පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති GDAK සේනාරත්න මහතා වෙත එම DVD පට බහර දීම සිදු කරනු අතර වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඒ මහතා මේ අයුරින් අදහස් පළ කළා. ශ්‍රී ලංකාව තුළ රියානතුරු අවම කිරීම සම්බන්ධයෙන් වූ වැඩසටහන සම්බන්ධයෙන් සකස් කර CD තටි කීපයක් අධිවේනපුරා පොලිස් ස්ථානවලට බාර දීම සඳහා අප වෙත ලබා දුන්නා. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මා ඉතාම සතුටින් මේ බාර ගන්නවා. වැඩි වෙන රියානතුරු අවම කර ගැනීමට මේ ඉතා පිටුවහලක් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතාද මෙම වැඩපිළිවෙලට දක්වන්නේ දෙවන්ත දායකත්වයක්. ඒ මහතාද මෙම සත්කාරය මේ අයුරින් ඇකීමට ලක් කළා. අනුතුරු අවම කරන සහ විරාමයක් දීම සඳහා මේ ගන්න උත්සාහය ඉතාම ප්‍රශස්තයි, ප්‍රශංසනීයයි. විශේෂයෙන් ඩේවිඩ් පීරිස් සමාගම ජාතික රෝහල මොටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග එක් වෙලා ඊට අමතරව ස්වාධීන රූපවාහිනී සේවය විශාල කැපකිරීමක් කරනවා.
මෙම වැඩපිළිවෙල දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට උපරිම දායකත්වය ලබා දෙන බවයි සීමා සහිත ඩේවිඩ් පීරිස් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ජගත් කුලතුංග මහතා මෙහිදී පැවසුවේ. මහා මාර්ග අනතුරු තුලින් සෑහෙන ජනතාවක් මිය යනවා. ඒ තුලින් පවුල් සෑහෙන ප්‍රමාණයක් අනාථ වෙලා තිනවා. මේ කරන වැඩතරහන තුලින් ඒ ව්‍යසනය වළකා ගැනීමට ඉතාම පිළිවෙලක් වේ කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වගේ වැඩතරහන ඉදිරියටත් අපිට කර ගැනීමට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරමි. සීමා සහිත ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ සමානාධිකාරී අලවි ජයන්ත රත්නායක නියෝජ්‍ය සමානාධිකාරී අලවි නිහාල් සිල්වා යන මහත්වරුද ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ කාර්ය මණ්ඩලයේද මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව 5 වන වරටත් සංවිධානය කරන ආරක්ෂක සමුළුව 2015 කොළඹදී හෙට ආරම්භ වෙනවා. දෙදිනක් පුරා සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විදේශ නියෝජිතයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් 62 දෙනෙකු සහ ආරාධිතයන් 352 දෙනෙකුගේ සහභාගීත්වයෙනුයි සමුළුව පැවැත්වෙන්නේ. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට එක්වන්නේ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කරසායි මහතායි. ගෝලීය අභියෝග අභියස ජාතික ආරක්ෂාව යන තේමාව මුල් කරගනිමිනුයි හෙට සහ අනිද්දා දෙදින තුල සමුළුව පැවැත්වෙන්නේ. අනුමාත්‍රකා කිහිපයක් යටතේ සැසිවාර පැවැත්වෙන අතර ඇෆ්ගනිස්තාන හිටපු ජනාධිපති හමීඩ් කරසායි ආරක්ෂක ලේකම් BMUD බස්නායක යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා යන මහත්වරුන් සමුළුවේ මුඛ්‍ය දේශන පැවැත්වීමට නියමිතයි. ලංගම සේවකයන්ගේ අගෝස්තු මාස වැටුප අහිමිවීම වැළැක්වීමට මැදිහත් වන්නේilla එම සේවකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ අගෝස්තු මාස වැටුප නොලැබෙන තත්ත්වයක් උද්ගත වෙති බවයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසන්නේ. වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාකාරයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට මෙතෙක් කිසිදු මූල්‍ය ප්‍රතිපාදනයක් ලැබී නැති බවද එම සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. සේවකයන්ගේ 3 වන දින වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 762ක්ද 26 වන දින සේවක වැටුප් වෙනුවෙන් රුපියල් මිලියන 232ක්ද අවශ්‍ය වෙනවා. මාස 4ක කාලයක් තුල භාණ්ඩාකාරයෙන් කිසිදු මුදලක් ලැබී නැති බවයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයෙකු නැති බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇති නිසා ගැටලුව නිරාකරණය කිරීමට මැදිහත් වන ලෙසයි ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ. සෞදි අරාබියේ අල් කොබාර් නගරයේ තෙල් සමාගමක මහල් 8කින් යුතු නේවාසිකාගාරයක ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක මංගල රන්දනීය මහතා ප්‍රකාශ කළේ. සෞදි අරාබියේ දමාම්හි ඇතිවෙච්ච ගින්න නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ කිසිවෙකුටවත් හානි වූ බවට වාර්තාවක් ලැබෙන්නේ නැහැ. අද උදෑසන වන විට අපගේ කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් මෙස්තාවට ගියා. ඔවුන්ගෙන් ලැබෙන වාර්තා අනුව මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කිසිදු හානියක් මෙම ගින්න නිසා සිදු වෙලා නැති බවට තමයි නිල වශයෙන් අපට ප්‍රකාශ කළ හැක්කේ. පසුගිය ජනවාරි 9 වනදා අගලවත්ත බදුරලිය ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිනි අවි 3ක්ද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසයේ මෙහෙයවීමෙන් කළුතර දිස්ත්‍රික් කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය මෙම ගිනි අවි සහ සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. බෝර 12 වර්ගයේ ගිනි අවි 3ක් සහ වායු රයිෆලයක්ද ප්‍රහාරයට උපයෝගී කරගත් යතුරු පැදියක්ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. ලොවට සැරිසරමු මේ විරාමයෙන් අනතුරුව